Hi guys, welcome to my YouTube channel. ඉතින් guys අද මම කතා කරන්න ආවේ Wednesday season 1 එකේ මට තේරුණාද කියලා මට දැනෙච්ච විදිහට මගේ ස්ටෝරි ලයින් වල මම කොහොම රේට් එකක් දෙනවද කියන you know මට දැනුණ විදිහ කොහොමද කියලා කියන්න තමයි ඉතින් මම ආවේ. ඉතින් ඔව් ඉතින් පරක්කුවේ තමයි හරිද season 1 ආයේ 2022 but මම YouTube channel එක පටන් ගත්තේ මේ ළඟදී. ඉතින් you know ඉතින් මම ආසම TV series එකක් Wednesday කියන්නේ. ඉතින් ඒකින්ද තමයි මම ඒක ගැන වීඩියෝක් දැම්මේ. ට්‍රෙන්ඩිං නොගියත් ඉතින් කමන්නේ මං ඒක ආසයි ඉතින් ආසයි ඔයාලත් එක්ක ෂෙයා කරන්න. ඉතින් මට ඒක දැනෙච්ච දේ කොහොමද නිකන් මටත් ආස ඔයාලට කොහොමද ඒක දැනෙච්ච කියලා. ඉතින් වීඩියෝ පටන් ගන්න ඉස්සෙල්ලා කියන්නේ කමෙන්ට් කරගෙන යන්න. ඉතින් හරිද ඔයාලගේ අදහස් ඔක්කොම කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ලයික් කරගෙන යන්න, සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මොකද මම මේ වගේ වීඩියෝස් දානවා දිගටම. ඔව් ඉතින් සීසන් 2 එකේ වීඩියෝ එකකුත් දාන්න. හරිද සීසන් 2 මේක කියන්නේ මොකද වීඩියෝ එක දිග වෙන හින්දා. ඉතින් යා that's it. අපි ඉතින් කතා කරන්න මට මේ දැනන්නේ කොහොමද කියලා. ඉතින් හරිද මෙහෙම හරිද දැන් මේක ස්පොයිලර් ෆ්‍රී කියලා කියන්නේ ස්පොයිලර් ෆ්‍රී ස්පොයිලර් ෆ්‍රී කියලා අපි දාමු කමන්නේ. ස්පොයිලර් ෆ්‍රී හොදේ ස්පොයිලර් නෑ බය වෙන්න එපා. ඒකින්ද ස්පොයිලර් නෑ. හරි guys ඉතින් මට මේක කතා කරන්න දෙන්න guys මුලින්ම ඊනිට්ගේ ෆ්‍රෙන්ඩ් ඒ කියන්නේ ඊනිට්ගේ වෙන්ස්ඩේ ගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක ගැන. ඉතින් යා මගේ TV series එක කැමතිම you know කැමතිම කෑල්ල තමයි ඉතින් ඔය ඊනිට්ගේ වෙන්ස්ඩේ ගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක. හරිද you know true friendship එක. හරිද best friend හරිද true best friend හරිද ඉතින් කන්සෙප්ට් එකට තමයි දෙන්නගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක යන්නේ. ඉතින් ඒක පේනවා හරිද ප්‍රේක්ෂකයෝ වෙච්ච අපිට මචං ඒක හොඳට පේනවා. හරිද යාළුවාගේ කොහොමද බෙස්ට් ෆ්‍රෙන්ඩ්ලාද කවුද අන්ද මන්ද මොකද්ද ඒ ඔක්කොම අපිට තේරෙනවා. හරිද ඇත්තට මට නම් දැනුනේ guys ඇත්තට මේ දෙන්න true best friendලා තමයි. හරිද ඒක ඇත්ත. හරිද ඒක ඇත්ත. මම හිතන්නේ යාළුවා පෙන්නන්න හදන්නේ ඒක තමයි. හරිද Wednesday ඊනිඩු ඉතින් true friendsලා දෙන්නෙක් true best friendලා දෙන්නෙක්. ඉතින් එක්කෙනෙකුට තව එක්කෙනෙක් පණ උනක් දෙන්න ආසයි වගේ එකක් තමයි ඉතින් තියෙන්නේ. යා මම කැමති. හරිද ඇත්තටම ඒක ලස්සන ෆ්‍රෙන්ඩ්ෂිප් එකක්. හරිද දැන් මචං රියල් ලයිෆ් නම් මචං ඒ වගේ යාළුවෙක් හොයන්න වෙන්නේ නැහැ ජීවිතේට. හරිද රියල් ලයිෆ් නම් ඒ වගේ යාළුවෙක් හොයන්න වෙන්නේ නැහැ. ඒකින් ඉතින් ඒක you know කතාවෙන් හරි මම ගත්තේ හරිද නයිස්. හරිද ඉතින් ඒ ෆ්‍රෙන්ඩ්ෂිප් එක නම් guys මට දෙන්න පුළුවන් you know රේට් එක you know උත්තර මට ඒක රේට් නම් දෙන්න පුළුවන් guys 10න් 10ම. හරිද ඇත්තට මේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකට මම මාරාස. හරිද beautiful ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් guys. හරිද ඉතින් ඒ ඔක්කොත් එක්ක guys අපි ඊළඟට යන්නේ අපි ඊළඟට කතා කරමු වෙන්ස්ඩේ ගේ චරිතය ගැන. හරිද වෙන්ස්ඩේ ගේ චරිතය. හරිද මම දෙවනියට කැමති පළවෙනිම ඉතින් අර දෙන්න ෆ්‍රෙන්ඩ්ෂිප් එකේ ඉතින් දෙවනියට මම කැමති වෙන්ස්ඩේ ගේ කැරක්ටර් එක කියන්නේ you know එයාගේ චරිතේ කැරක්ටර් එක ගොඩනැගිලා තියෙන විදිහට ඒක නයිස්. හරිද you know තනියම ඉන්න කෙනෙක්. හරිද කිසි දෙයකට බය නැහැ. එන නිර්භීත කෙල්ලෙක්. හරිද යාළුවොත් නෑ තාන් තමන්ගේ වැඩ තනියෙන් කරගෙන එන you know එන ගැම්මෙන් ඉන්න කෙල්ලෙක්. හරිද you know කාටවත් බය නෑ. හරිද ඒ වගේම you know මිස්ටරීස් හොයන්න කැමති. හරිද ඉතින් එහෙම අය කියන්නේ you know ඉතින් මේක ඉතින් අద్භූත ජනක කතාවක් ඉතින් නේද. ඔයාලා බලලා තියෙන නම් දන්නවා කතාව මොකද. ඉතින් මම මේක ස්පොයිලර් ෆ්‍රී කරන හින්දා ඉතින් මට කතාව කියන්න බෑ. හරිද මම කතාව කියන්නේ නෑ ඒකින්ද. හරිද ඉතින් ඔයාලා කතාව බාරලා ඉල්ල බලන්න. එතකොට ඔයා කියන එක තේරෙයි. ඒතකොට ඔයාලටත් කියන්න පුළුවන්. හරිද මම රේට් එක දෙනවා කොහොමද රේට් එක දෙන්නේ කියලා. ඉතින් ඇත්තටම ඉතින් වෙන්ස්ඩේ ගේ කැරක්ටර් එක guys ඒක හරියට නයිස් කැරක්ටර් එක. හරිද ඒ කියන්නේ black and white විතරයි. එයාට පාට ඇලර්ජික්. ඒකින්ද තමයි black and white. ඉතින් යා ඉතින් ඒකට මට රේට් දෙනවා නම් දෙන්න පුළුවන් guys you know ඒකට 10න් 9ක් නෑ 10න් 8ක් විතර දෙත හැකි. 10න් 8ක් විතර දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ගත්තොත් ස්ටෝරි ලයින් එක පැත්තෙන් ගත්තොත් හරිද ඉතින් මේකේ ස්ටෝරි ලයින් එක guys යන්නේ වෙන්ස්ඩේ ඇඩම්ස් කියන කෙල්ලෙක් නෙවමෝ ඇකඩමි එකට යනවා. ඉතින් ඒ ඇකඩමියේ තමයි එයාගේ රූම්මේට් ඒ ඇකඩමියේ එයාගේ රූම්මේට් තමයි ඊනිට් කියන්නේ and best friend. ඉතින් බෙස්ට් ෆ්‍රෙන්ඩ් වෙන දවස් කිහිපයක් යනවා. ඉතින් ඒ කියන්නේ එපිසෝඩ් දෙකක් තුනක් ගියාම ඔයාට බෙස්ට් ෆ්‍රෙන්ඩ් විදියට බලා ගන්න පුළුවන්. හරිද you know ඒක කියන්නේ ලයින්ස් ටිකක් එහෙම කියනවා. හරිද that's what friends do කියලා. you know එහෙමද මන්ද ලයින් එක තිබ්බේ මට මතක නෑ ලයින් එක දැන් නම් ඇත්තටම. ඉතින් මට මතකෙ තිබ්බ විදිහට මම කිව්වේ. මොකද මේක මම ළඟදි බලපු එකක් නෙමෙයි. දැන් දවස් ගාණක් වෙනවා. දවස් ගාණක් කියන්නේ දැන් ගිය අවුරුද්දට මාස ගාණක් විතර වෙනවා. ඉතින් මතකෙ තියෙන විදිහට කියන්නේ
ඇත්තරම you know ඒක කියන්නේ එහෙම ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් බලන්න පුළුවන් සුපිරි අద్භූත ජනක දෙයක් කියන්නේ මිස්ටරි එකක් හොයන කතාවක් හරිද you know දැන් මේක guys past එක හරිද ඒ කියන්නේ වෙන්ස්ඩේගේ අම්මගේ තාත්තගේ past එක ගැන හොයන සීන් එකක් යනවා හරිද අයි පැත්තෙන් වගේ පැත්තෙන් නෙමෙයි ඒක මේන් ස්ටෝරි ලයින් එකට අදාළයි මම යනවා හරිද ඉතින් මම වැඩි කියලා නැහැ මොකද ස්පොයිලර් දෙකින්ද ඉතින් ස්පොයිලර් ෆ්‍රී නේ guys again ස්පොයිලර් ෆ්‍රී හරිද ඉතින් වැඩි කියන්නේ නැහැ ඉතින් ඔයාලට මිස්ටරි හොඳ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් සහිත ස්කූල් ලයිෆ් ටීවී සීරීස් එකක් හොයනවා නම් මෙන්න සුපිරි කතාවක් ඒ වගේම guys මේක ටීන් ඩ්‍රාමාවක් හරිද ඒ වගේම මේකට IMDb අගය 10න් 8කුත් තියෙනවා ඉතින් හිතා ගන්න පුළුවන් මොන වගේ ටීවී සීරීස් එකක්ද කියලා ඉතින් මම නම් හිතන්නේ guys භාගයට භාගයක් මේක බලලා ඇති හරිද නිකන් you know ඒ තරම් ජනප්‍රිය හරිද ලංකාවේ මිනිස්සුත් බලන්න ආස කතාවක් මේක යා ඉතින් බලලා නැත්නම් ඉතින් අනිවාර්යෙන් ගිහලා බලන්න ඉතින් සුපිරිම කතාවක් ඉතින් ආයේ නෑ පට්ට කතාවක් නයිස් කතාවක් හරිද ඉතින් guys ඊට පස්සේ ගත්තොත් අපිට තව මේක ගැන කතා කරන්න තියෙන්නේ මේකේ එන්ඩින් එක ගැන හරිද ඉතින් එන්ඩින් එක guys මම කියන්නේ නැහැ ස්පොයිලර් හරිද ආපුවට මතක් කරනවා ස්පොයිලර් හරිද ඒකින්ද එන්ඩින් එක මම කියන්නේ නැහැ ඉතින් එන්ඩින් එක guys satisfyingද ඔයාලට මොකද දෙන්නේ ඔයාලා satisfyingද මට නම් කියන්න මම නම් satisfying හරිද ඒක ඇත්තටම you know ඒක හරියට nice ending එකක් හරිද ඉතින් season 2 එකට mystery ඉතුරු කරලා ඉවර වෙච්ච ending එකක් ඉතින් ඒක හරිය nice හරිද season 2 එකේ mystery ටික හොයන් ගියා ඉතින් you know ඒක ඇත්තටම nice හරිද ඇත්තටම ස්පිරි ending එකක් ඉතින් මට guys කියන්නේ මරු ටිකක් කියනවා හරිද ඉතින් you know ඒක එහෙනම් අමුතු විදිහට කතාව ගොතලා තියෙන්නේ ඒක nice story line එක and nice ending හරිද ending එකට ඉතින් මම rate කරනවා නම් guys rate කරන්න පුළුවන් ඒකට පුළුවන් guys 10න් 9ක් විතර දෙන්න හරිද ඔය එහෙම බැලුවා මට වෙන ෆිල්ම් වලට ඉතින් rate කරන්න ඉතුරු වෙන්නේ නැහැ තමයි but මගේ මේක favorite TV series එක හරිද ඉතින් ඒකින් හින්දා ඔයාලට ඒක මතක ඇතිනේ මම කලින් කිව්වනේ ඉතින් ඒකින් හින්දා guys මම ඇත්තටම මේක ending එකට හරි කැමතියි හරිද මේ season 1 එකේ හරිද season 2 නෙමෙයි season 1 එකේ season 2 එක මම වෙන දවසක ගේනවා මම කිව්වා වගේ දිග වැඩි වෙනවා වීඩියෝ හරිද දිග වැඩි වෙනවම පොඩ්ඩක් අමාරු වෙන බලන්න you know what I am saying okay හරි ඉතින් ending එක nice story line එක nice friendship එක nice ඉතින් මේකේ ඔක්කොම nice මට අර ඔක්කොම nice හරිද ඔයාලට නම් වැරදි අහුවෙන්නේ නැති ඉතින් මට guys ඒක කියන්න තරම් ලොකු වැරද්දක් අහුුන්නේ නැහැ ඇත්තටම හරිද සීසන් 1 එකේ මට මතක විතරම අහුුන්නේ හරිද අහුුණත් දැන් මතක නෑ හරිද ඉතින් මතක නෑ දැන් මොනව කරන්නද මතක නේද ඒක හරිද ඉතින් දැන් මං කිව්වාගේ මාස ගාණක් ඉතින් මතක නෑ ඉතින් what to do මතක නෑ හරිද අහුුණත් කියන්න ඉතින් ඔයාලට අහුුණා කියන්නේ ඔයාලා සෙට් නැති වෙච්ච කෑලි තියෙනවනේ ඉතින් කියන් යන්න මගේ සෙට් නැති කෑල්ල කිව්වේ නෑ නේ ඔයාලට හරිද guys මට සෙට් නැති කෑල්ලක් තියෙන්නේ guys මට සෙට් නැති කෑල්ලක් නෑ නේ බං ඔක්කොම සෙට් හරිද ඔව් guys මට worst يعني මගේ අකමැතිම කෑල්ලක් නෑ හරිද මට සෙට් නැති කෑල්ල එකක්වත් නෑ ඔක්කොම මට සෙට් හරිද මන් දන්නේ නෑ මට සෙට් නැති කෑල්ල හරිද ඒ වගේම guys මට මේකේ සුපිරිම මට සෙට් වෙච්ච එකක් තියෙන්නේ මම කියන්නේ සුපිරිව ආස කෑල්ලක් හරිද ඒ කෑල්ල guys වෙන්ස්ඩේ ඇඩම්ස්ගේ dance එක හරිද season 1 එකේ dance එක ඉතින් ඒක පට්ට ලස්සනයි නියමටම කරලා දෙනවා ඉතින් ඒක you know ඒක يعني මේක නිලිය guys හොදටම කරලා දෙනවා ජෙනාට ඒකයි ඉතින් නිලිය ඉතින් එයා මේක රංගපාන එකේ කොට ඉතින් මේ සාමාන්‍යයෙන් අපි නැටුමක් පුරුදුදි guys step thing වෙන කවුරු හරි අපිට කියලා දෙනවනේ ඉතින් ඒතර ඒ තුනට guys මේ dance එක හරිද මේ වෙන්ස්ඩේ ඇඩම්ගේ dance එකේ guys කවුරුත් step කියලා දෙලා නැහැ හරිද වෙන්ස්ඩේ ඇඩම්ස්ට රංගපාන මේ ජෙනාට එක කියන නිලිය තනියම තමයි මේ step ටික එයාම හදාගෙන එයාම සින්දුවක් තෝරගෙන you know එයාම තමයි මේ වයිබ් එක හදලා you know එහෙන එයාම තමයි මේ ටික ඩෙවලොප් කරලා තියෙන්නේ ඉතින් you know ඒක පට්ට හරිද සුපිරි ඇත්තටම නියමයි හරිද ඉතින් එයා තමයි තනියම ඔක්කොම ටික කළා ඒ dance එක ඇත්තටම තාමත් trending dance එකක් හරිද තාමත් වෙන්ස්ඩේ ඇඩම්ස්ගේ dance එක කිව්වම guys නොදන්න කෙනෙක් නැති තරම් ඉතින් ඔයාලා දන්නේ නැතුනට මම කරන්න දෙයක් නැහැ හරිද සාමාන්‍යයෙන් එක ඇහුවම ඕන කෙනෙක් දන්නවා හරිද එහෙම දන්නෙත් නැහැ මගේ අනිමන්ද මගේ අලු දන්නේ නැහැ එහෙම ඉතින් එහෙම කිව්වට මං හරි කමන්නේ නැහැ guys ඒ dance එක නම් ඇත්තටම සුපිරි dance එකක් ඉතින් season 1 එක හොඳ මම ආපුවා season 1 එක මේ හරිද season 2 එකේ dance එකක් තියෙන ඒ වෙන එකක් හරිද
මං කියන සීසන් 1 එකේ ඩාන්ස් එක හරිද ඉතින් මේකයි සීසන් වලට ඩාන්ස් එකක් තියෙනවා හරිද කාගේ හරි මොකක් හරි ඩාන්ස් එකක් ඉතින් ඒ ඩාන්ස් එකේ කවුරු හරි නටුමක් ඉදිරිපත් කරනවා හරිද දැන් සීසන් 1 එකේ ඩාන්ස් එකක් තිබ්බ ඒක නටුම ඉදිරිපත් කරේ වෙන්ස්ඩේ සීසන් 2 එකේ කෙනෙක් සීසන් 2 එකේ ඩාන්ස් එකක් තිබ්බ ඉතින් ඒක කරේ වෙන කෙනෙක් හරිද ඒවා ස්පොයිල්ද නෑ ඒක සීසන් 2 වීඩියෝ එක මම කියන්නම් කවුද කරේ අනම් මනම් ඔක්කොම ටික සීසන් 1 එකේ නම් ඉතින් වෙන්ස්ඩේ කරේ ඉතින් සුපිරි නටුමක් ඒක ඔයාලා දැකලා ඇති හරිද ටීවී සීරීස් එක බලලා නැතිවත් ඉතින් අනිවාර්යෙන් ඔයාලා ඒක අහලා හරි ඇති හරිද අනිවාර්යෙන් අහලා තියෙන්න ඕනේ හරිද නැත්නම් ඔයා මචං සෝෂල් මීඩියා වල ඉන්නවා කියලා වැඩක් නෑ හරිද අහලා නැත්නම් ඉතින් අනිවාර්යෙන් අහලා තියෙන්න ඕනේ ඉතින් ගූගූ මාක් කියන සින්දුවට නටන්නේ ඒ සින්දුවත් නයිස් සින්දුව හරිද ඒක වෙන්ස්ඩේ ගේ වයිබ් එකෙන් ඊටම ගැලපෙන සින්දුව යා ඉතින් හරිද ඉතින් දැන් මට වෙන්ස්ඩේ සීරීස් එක ගැන ගයිස් කතා කරන්න තියෙන ඔච්චරයි හරිද මගේ මට සෙට් නැති කෑල්ලා කිව්වා දැන් සෙට් නැති කෑල්ල නෑ කිව්වනේ කොහොමද සෙට් කියන්නේ මට සෙට් වුණ සුපිරි කෑල්ල කිව්වා මගේ නෙමෙයි වෙන්ස්ඩේ ගේ ඉනිට් ගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක ගැන කතා කරා ඒක මට දැනුනේ කොහොමද කියලා කිව්වා ෆිල්ම් එකට රේටින් කොහොමද තිබ්බේ කියලා කිව්වා තව එකක් මේ ගයිස් ඒක Netflix මූවි එකක් මූවි ගන්න මේ ටීවී සීරීස් එකක් ඉතින් මේක බලන්න නම් Netflix තියෙන්න ඕනේ ඔව් මේක පිටින් බලන්න බෑ පිටින් බලන්න පුළුවන් සිංහල රිවිව්ස් නැත්තම් වෙන ඉංග්ලිෂ් රිවිව් හරි ඕන එකක් බලන්න පුළුවන් හැබැයි ඔරිජිනල් ෆිල්ම් එක නැත්තම් ඔරිජිනල් ටීවී සීරීස් එකේ තියෙන Netflix එකේ යා මම මුලින් කියන්න කැලක් තමයි බට් මම දැන් හරි කිව්වනේ ඒක ගැන සතුටු වෙන්න හරිද ඉතින් මට දැන් ඉතින් කතා කරන්න ඕන ඔක්කොම කතා කරා හරිද ඉතින් you know මෙහෙම තමයි මට සීසන් 1 එක දැනෙන්නේ හරිද කියන්න අඩුපාඩුවක් නෑ ඒ ටීවී සීරීස් එක සුපිරිම ටීවී සීරීස් එක මම හරි කැමති මගේ ෆේවරිට් ටීවී සීරීස් එක ඒක ඉතින් you know ඒක ඇත්තටම නියම කතාව යා එහෙනම් ඉතින් අපි සීසන් 2 එකෙන් හැම වෙලාවෙම සීසන් 2 එකෙන් නෙමෙයි මොකද්ද මම මොනවා කියනවා හරි කමන්නේ සීසන් 2 එකේ වීඩියෝ එකක් මම ගේන්නම් ඉතින් ඒකත් මම දාන්න ඉස්සරහට එහෙනම් ඉතින් guys මේ වීඩියෝ එක මේ විදිහට තමයි ඉවර වෙන්නේ ඉතින් මෙච්චර ඔයාලා වීඩියෝ එක බලලා ඉන්න ඇත්තටම thank you ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like එකකුත් දාගෙන ඉතින් මේ වගේ ආතල් රිවිව්ස් බලන්න ඕන නම් ඉතින් අනිවාර්යෙන් ඔයාලා subscribe කරගෙන යන්න ඒ වගේම bell icon එකත් ඔයාලා තියාගන්න මොකද ඔක නැත්තම් එබුවේ නැත්තම් මම වීඩියෝස් දැම්මත් ඔයාලට එන්නේ නැහැ you know ආවත් ඉතින් කියන්නේ notification එකක් එන්නේ නැහැ නේද notification එකක් එන්නේ ඉතින් bell icon එකත් ඔබලා තියාගන්න හරිද ඒ වගේම share කරන්න ඒ වගේම ඔයාලගේ අදහස් comment කරගෙන යන්න හරිද මම වීඩියෝ එක පටන් ගන්නදිම කිව්වේ comment කරන්න කියලා ඉතින් ඒ වගේම ඔයාලගේ අදහස් comment කරගෙන යන්න ඕනේ මාත් ඔයාලගේ theories කියන්නේ ඔයාලට දැනෙච්ච දේ ඔයාලගේ rating එක කොහොමද කියලා දැනගන්න මම ආසයි හරිද එහෙනම් ඉතින් ඊළඟට හම්බෙමු bye